මේ පුද්ගලයාගේ නම චිත්‍රකුමාර් ප්‍රසන්න ප්‍රියන්. මෙම පුද්ගලයා ශ්‍රී ලංකාවේ NPP පක්ෂයේ සේවකයෙකි. ප්‍රියාන් ඒ වන විටත් අමාත්‍ය පිල්ලයාන් යටතේ සේවය කරමින් සිටියේය. පිල්ලයාන් අමාත්‍යවරයා වෙනුවෙන් වැඩ කරමින් සිටියදී NPP පක්ෂයට සම්බන්ධ විය. මේ මිනිසා ප්‍රංශ දර්ශන මහාචාර්යවරයෙකුගේ ඝාතනයට සම්බන්ධයි. ප්‍රියාන්ට වහාම රුපියල් ලක්ෂ 15ක් ගෙවන ලෙස ඉල්ලා සිටියේය. ඝාතනයට ලක් වූ ගුරුවරයාගේ බිරිඳගෙන් මුදල් ඉල්ලා සිටියේය. ලක්ෂ 15ක් එකතු කිරීම සඳහා විවිධ නාට්‍ය සහ විවිධ හඬපට නිර්මාණය කරන ලදී. ඔයා මුලින්ම ලක්ෂ 15 යවලා ඊට පස්සේ කෝටි 30ක් ලෑස්ති කරන්න. ඒ කෝටි 30 කොහොමද ලෑස්ති කරන්නේ කියලා මම කියන්නම්. මම කොහොමද ඒ කෝටි 30 සූදානම් කරන්නේ? ඒ ඝාතනයට ලක් වූ ගුරුවරියගේ 92 හැවිරිදි මවගේ ජීවිතයයි. ගුරුවරයාගේ මව සහ ගුරුවරයාගේ සිසුවිය. ගුරුවරයා දැඩි ලෙස ආදරය කරන දියණිය ඔහුගේ දරුවන් දෙදෙනාගේම ජීවිත වේ. කෝටි 30ක් යවන හැටි මම කියන්නම්. සල්ලි ගන්න මම ඒ ඔක්කොම කරන්නේ නීතිඥයෙක් මාර්ගයෙන්. NPP එකට වැඩ කරනවා වගේ. මට සෙමින් රජයට ඇතුළු වෙන්න පුළුවන්. රජයට ඇතුළු වී මම අමාත්‍ය ධුරය බාරගත් පසු මම කිසිවෙකුට බිය විය යුතු නැත. රට අපේ අතේ අපට ඕනෑම දෙයක් කළ හැකිය. කිසිවෙකුට බිය විය යුතු නැත. පොලිසියේ සිට හමුදාව දක්වා ඔවුන් සියල්ලෝම අපට යටත් වන අතර අප පවසන දේට පමණක් සවන් දෙනු ඇත. එක වචනයක්වත් කාන්දු නොවිය යුතුයි. එහෙම වුණොත් ඔබව පරීක්ෂා කිරීමට අවශ්‍ය සියලුම ලියකියවිලි නිර්මාණය කර අවසන්. සියල්ල සූදානම්. ඔබ තීරණය කරන්න. එක වචනයක්වත් එළියට ආවොත් සැමියාට වෙච්ච දේ වෙයි. ගුරුවරයාගේ බිරිඳ අසයි මේ ලෝකයේ මනුෂ්‍යත්වය ඇති සියලුම මිනිසුන්ට. මේ කුරිරු හා කුරිරු ගණිකා වෘත්තිය සහ මිනීමැරුම් ව්‍යාපාරය කරන දැවැන්ත කණ්ඩායම. දෙරටේම මෙතරම් විශාල මුදලක් උපයන ද්‍රෝහී මනුෂ්‍යත්වය ඇති ජනතාවනි, කරුණාකර මෙය රජයට සවන් දෙන සෑම කෙනෙකුටම බෙදා ගන්න. රජයේ ඇස ඇරෙන තුරු